සම්පත කියන එක මැනේජ්මන්ට් කියන එක කොහොමද මැනේජ් කළමනාකරණය කියන එක කොහොමද එකතු වෙන්නේ කියන එක. තව මේ තේරෙන භාෂාවෙන් අපි කිව්වොත් ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් ඉදිරි ගියොත් ඒ ක්‍රියාත්මක වීම තුළින් ක්‍රියාත්මක වීම කියන එක අපි සඳහන් කරනවා ලීඩර්ෂිප් එක ඩිරෙක්ෂන්. අයිබෝන් ඔබ සමට ඔබ නැවතත් එකතු වෙන්නේ නෙක්ස්ට් ජෙන් ටැලන්ට්ස් නාලිකාව සමගයි. අපි ගියවර සංවාදයන් දෙකේදීම සාකච්ඡා වුණා මානව සම්පත් කළමනාකරණය යනු කුමක්ද, මානව සම්පත යනු කුමක්ද, මේ මානව සම්පත කොහොමද අපිට වැදගත් වන්නේ, ආයතනයකට කොහොමද වැදගත් වෙන්නේ. ඉතින් මානව සම්පත් ශ්‍රේෂ්ඨයේ තුල ඉන්න පිරිස විදිහට අපිට කොයි වගේ වෙනසක් කරන්න පුළුවන්ද කියන එක සහ මානව සම්පත් ශ්‍රේෂ්ඨයේ කොහොමද පිවිදීමකට ලක් වුනේ. ඒ කියන්නේ අපි ගත්තොත් මාස්ටර් ස්ලේව් කියන concept එකේ ඉඳන් අද තියෙන concept එක දක්වාම from person ඊට පස්සේ personal management එකෙන් ඉඳන් අද තියෙන concept එකනොත් තව අපි කියන ක්‍රීම් හොඳම companies විදියට practice කරන companies practice කරන human resource development කියන ඒ පැත්තට කොහොමද පිවිදීමට ලක් වුනේ, ඒ වලදී කොහොමද කාර්මික විප්ලවය කොහොමද දායක වුනේ, එතකොට මනෝවිද්‍යාව කියන එක කොහොමද දායක වුනේ, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක කොහොමද දායක වුනේ. ඉතින් අපි ඉදිරි සාකච්ඡා වලදී බලමු මේව සම්බන්ධයෙන් එක් විද්වතුන් කොයි මත ප්‍රකාශ කරලා තියෙනවද. ඉතින් අපි මේ සාකච්ඡා කරපු කාරණා මොන විදිහට අපිට සම්මත කරගන්න, කියන්නේ අපිට ඔප්පු කරගන්න පුළුවන්ද කියන එක කාරණාව. ඉතින් මේකේ මොනවාරි අපිට තව සාකච්ඡා කරන්න ඕන කාරණාවක් තියෙනවා නම් ඔබට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඒතර අපිට පුළුවන් මේ කාරණාව ගැන සාකච්ඡා කරන්න. ඉතින් අද අපි කතා කරමු දැන් මේ මානව සම්පත කියන එක මැනේජ්මන්ට් කියන එක කොහොමද මැනේජ් කළමනාකරණය කියන එක කොහොමද එකතු වෙන්නේ. හරි. අපි කළමනාකරණය කියන එක ගත්තම ඉතින් උගක් කට්ටිය කියලා තියෙන්නේ. මම මේ උගක් කට්ටිය කියන එක මම මේ සරල වශයෙන් කියන්නේ දැන් උගක් කට්ටිය කියන එක අපි පස්සේ බලමු මේ කට්ටිය කියන්නේ කවුද කියන එක. තව මේ තේරෙන භාෂාවෙන් අපි කිව්වොත් ඒ කියන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් ඉදිරි ගියොත් කට්ටිය කියලා තියෙන විදිහට ගත්තොත් මේක මේ යම් කිසි සැලසුමක් තියෙන්න ඕන. මේ සැලසුම ක්‍රියාත්මක කරන්නේ සංවිධානගත කරණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ අපි කියනවා ප්ලෑනින් එකක් තියෙන්න ඕන, ඕගනයිසේෂන් එකක් තියෙන්න ඕන. ඊට පස්සේ ක්‍රියාත්මක කිරීමක් තියෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වීම තුළින් ක්‍රියාත්මක වීම කියන එක අපි සඳහන් කරනවා ලීඩර්ෂිප් එක, ඩිරෙක්ෂන් කියන එක අපි ගන්නවා, නායකත්වය, මෙහෙයවීම කියන එක ගන්නවා. ඒකම තමයි ඒකම ඒ කරන යන වැඩේ ආයි අපේ ප්ලෑන් එක අනුව යනවද කියන එක බලන්නත් ඕන. ඉතින් මේ එකම රවුමක් තමයි මේ රවුමේ කොටස් හතර. මේ රවුම ඇමිලිම අපි චෙක් කරගන්න ඕන මේ ප්ලෑන් එක අනුව යනවද කියන එක. අපි දැන් උදාහරණයක් අපි ගෙදර පාටියක් තියන්නේ කතිකා කරගත්තොත් ඒකත් ඒ වගේම තමයි. අපි ප්ලෑන් කරගන්න ඕන කී දෙනෙක් එනවද, කීයට තියරෙන්නේ, මොනවද අපි බොන්න කන්න තියන්නේ, මොනවද අපි තියෙන විනෝද ජනක ක්‍රීඩා, ඒකම ඒක ක්‍රියාත්මක වීම කවුද ගෙදරින් ඉන්වයිට් කරන්නේ, කාටද ඉන්වයිට් කරන්න කියන එකේ ප්ලෑනින් අංශයෙන් කතා කරලා තර ඉන්වයිට් කරන කෙනා ඉන්වයිට් කරන්න පටන් ගන්නවා, මේ දවසේදී ඉන්වයිට් කරලා ඉවර කරනවා. ඒකම ක්‍රියාත්මක කළාන් පස්සේ බලන්න ඕන පාටි වෙලාවෙදි බලන්න ඕන මේක අර පිළිවෙලට යනවද, කීප පිළිවෙලට කෑම එක බුෆේ කරලාද, කීප පිළිවෙලට බයිට් එක යවලාද, මේ සෑම දෙයක්ම ඒක චෙක් කරගන්නත් ඕන. මොකද ක්‍රියාත්මක වීමයි සංවිධානගතනේ කොහොම තිබ්බත් වැඩක් නැහැ. අර කරන දවසේදී ඒ කියන්නේ ලීඩර්ෂිප් එකේදී, ඩිරෙක්ෂන් එකේදී, මෙහෙයීමේදී, ඒ ක්‍රියාත්මක වීමේදී ඒ දේ උනේ නැත්තම් ඒක තමයි චෙක් කියන එක මුගක් වැදගත් වන්නේ. අපි මොන වැඩේ කළත් චෙක් කරන්නම ඕන. අපි Excel sheet එකක් ඇදුවත්, Word sheet එකක් ඇදුවත්, email එකක් ගැව්වත් මේ checking කියන එක හරිම important. අපි කාත් එක්ක හරි කතා කළත් checking කියන එක important. දැන් මම මේ නාලිකාව තුලින් ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. ඔබතුමාලා එක්ක කතා කළත් check කරන එක හරි important. තේරුණාද නැද්ද කියන එක. අපි ඉදිරියේදී එවැනි වැඩසටහනක පවත්වමු. කොහොමද ප්‍රශ්න වැඩසටහන් කීපයක් දාන්නේ අපේ කමෙන්ට් අංශේ කමෙන්ට් බොක්ස් එකට.
මේ චෙක් කරලා ඉවරලා ඊට පස්සේ අපි ආයෙත් බලනවා එහෙනම් ඒක ආයේ ප්ලෑන් එක අනුව ආයේ අරිගස්සා ගන්න කොහොමද. ඉතින් මේ මානව සම්පතත් ඒ විදිහට කොහොමද අපි ලීඩර්ෂිප් එක දෙන්නේ. මේ විදිහට කොහොමද මේ අංශයට මේ මැනේජ්මන්ට් මේ කළමනාකාරීත්වයට කොහොමද ෆ්‍රේම්වර්ක් එකට දාගන්නේ කොහොමද කියන එක අපි කතිකා කරගන්න ඕන, කල්පනා කරලා බලන්න ඕන. ඉතින් මේක තමයි human resource management කියලා කියන්නේ. ඉතින් මේකේ තියෙන ක්‍රිටිකල්ම කේස් එක තමයි අනිත් අංශ යන්ත්‍ර සූත්‍ර. මේ සෑම දෙයක්ම අපිට දාගන්න පුළුවන් ලේසි. මොකද ඒකොල්ලෝ අපි කිව්වොත් තමයි යන්නේ. නමුත් මිනිස්සු එහෙම නැහැ. මිනිස්සු ටිකක් අපි කිව්වොත් යන කට්ටියක් නෙමෙයි. ඒකොල්ලෝ විසින්ම යනවා. ඒකොල්ලෝ විසින්ම කරනවා. ඉතින් ඒකෙදිත් අපි හරි කේර්ෆුල් වෙන්න ඕන. ඉතින් අපි අමාරුම සබ්ජෙක්ට් එකක්, අමාරුම රිසෝස් එකක් තමයි මේ කළමනාකාරීත්වය කියන එකට අපි දැන් යොමු කරගන්න යන්නේ. ඉතින් ඒකට එක උපාය මාර්ග පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මානව සම්පත් කළමනාකරණයේ විවිධ ප්‍රතිකඩවලදී කතා කරන්නේ. යොමු අපි ඉස්සරහට කතා කරන්න අපි යොමු වෙන්නේ. ඔබ සමට ස්තුතියි.